හායි කොහොමද ඔයාලා හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. හැබැයි මම නම් චුට්ටක් විතර අසනීපෙන් ඉන්නේ. මගේ කටහඬ චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. අද මගේ අතේ තියෙනවා මං ගිය මාසේ පුරාවටම එක්කව කරපු බිත්තරවල සල්ලි දාලා ඒක බෝතලයක්. ඇත්තට මට උමනා වුණේ කැටයක් හොයාගන්න. බුලත් කොපිටියේ ටවුන් එකේ හෙව්වට මට ඇත්තට මැටි කැටයක් හම්බ වුණේ නැහැ. ඉතින් ඒක නිසා මම පරණ අහක දාපු බෝතලයක් අරගෙන ඒකට සල්ලි එකතු කරා. ඒකේ මං ඉතුරු කරපු සල්ලි ටික අද මම ගන්නයි හදන්නේ. මගේ ඉස්සරහට ටිකක් ලොකු වැඩකට මට ඒක වියදම් කරන්න ඕන නිසා ඉතින් මං මුළු මාසෙ පුරාවටම එකතු කරපු සල්ලි ගන්න තමයි හදන්නේ. ඉතින් මං කැමතියි ඔයාලත් මගේ මේ වීඩියෝ එකට එක්කව කරගන්න. මේ තියෙන්නේ ඒ බෝතලේ ඒකේ මේ කට මෙහෙම තමයි හදාගෙන තියෙන්නේ මට සල්ලි දාන්න ඕන නිසා. ඒකට මේ මම කාසිත් දාලා තියෙනවා. ඒ වගේම මේ සල්ලි කොලත් දාලා තියෙනවා. දැන් අපි බලමු ඒක ගලවලා කොච්චර ඒක ඇතුලේ තියනවද කියලා. මේකේ මේ කට මම මේ ගම් එකකින් අලවලා තමයි තියෙන්නේ සල්ලි ගන්න බැරි වෙන්න. හැබැයි ඉතින් මේ එතනින් උඩ කැඩිලා තියෙන්නේ. මම ඒකට සල්ලි ගත්තේ නෑ. මේකේ උඩ ලිඩ් එක අලවලා තියෙන නිසා මේක කපන්න බෑ. මේ ඇතුලේ සල්ලි කොල කැපේ කියලා මට බයයි. ඉතින් ඒක නිසා මේ උඩින්ම ගම්මු සල්ලි ටික. මම හිතනවා ගන්න පුළුවන් වෙයි කියලා සේරම සල්ලි ටික. මම මේ කාසි ටික ගත්තේ නැහැ. ඒක එහෙමම තියෙන්න ඇරියා. ඒ ටික තියලා අපි කොළ සල්ලි ටික විතරක් ගණන් කරලා බලමු කොච්චරක් තියනවද කියලා. මෙතන 10 කොළ වලිනුත් ඒවා තියෙනවා. අපි ඉස්සෙල්ලා වෙන් කරගමු කීයක් තියෙනවද කියලා. ඉතින් මම සල්ලි ටික වෙන් කරලා තිබ්බා. සල්ලි ටික වෙන් කරපුවාම ඔන්නෝම තමයි ආවේ. දැන් ඉතින් මට සල්ලි ටික ගණන් කරන්න තියෙන්නේ. මම සල්ලි ටික ගණන් කරනකම් ඔයාලට තව දෙයක් තියෙනවා පෙන්වන්න. මේක මම පෙන්වන්නේ මං වගේම තව ව්‍යවසායකත්වයට මුලින්ම ආපු කට්ටියට පොඩි මොටිවේෂන් එකක් හම්බ වෙන්න. ඒක මම හිතනවා ඒක නිසා ඒක පෙන්වන එක හොඳයි කියලා. ඉතින් මම සල්ලි ගණන් කරලා එනකම් ඔයාලා බලන්න මම මේ දාන විස්තර ටික. බිස්නස් එකක් පටන් ගන්න අදහස් කරගෙන ඉන්නවා නම් මුලින්ම පිළිවෙලකට තමන්ගේ ව්‍යාපාරය ගැන ව්‍යාපාර සැලැස්මක් හදලා තියාගන්න. ඒ වගේම ඒවට අපිට තියෙන ට්‍රෙඩ්ස් මොනවාද? ඒ කියන්නේ අපි SWOT ඇනලිසිස් ඒ වගේ දේවල් කරලා මුලින් රෆ් අයිඩියා එකක් සම්පූර්ණයෙන්ම අරගෙන ඉන්න. අපි කොච්චරක් රිස්ක් එකක් ගන්න ඕනද මේ බිස්නස් එක කරනවා නම් කියලා. ඒ වගේම තමයි ඊළඟට වැදගත්ම දේ තමයි තමන් ව්‍යාපාරයක් හරියට කරගෙන යන්න ඕනි නම් තමන් හැම වෙලේම ව්‍යාපාරයේ වියදම් ගැන සහ ආදායම් ගැන අප්ඩේට් එකක් තියෙන්න ඕනි. ඒකට මෙන්න මේ වගේ ජර්නල්ස් අනිවාර්යයෙන්ම අප්ඩේට් කරලා තියෙන්න ඕනි. එතකොට අපිට පුළුවන් හැම වෙලාවකම ඕනිම වෙලාවක කවුරු හරි ඇහුවොත් බැංක් එකෙන් ඇහුවත් තව මූල්‍ය කටයුතු පැත්තෙන් ඉන්න අනිත් කම්පැනිස් වලින් හරි තව ගොඩක් තියෙනවානේ අපිට සේවා සලසන ආයතන. ඒ වගේ දේවල් වලට අපේ විස්තර ඇහුවොත් අපිට එකපාරට කියන්න පුළුවන් අපි කොච්චරක් මේ බිස්නස් එකෙන් ආදායමක් ගන්නවද, කොච්චරක් අපිට වියදම් වෙනවද, අපි අතේ කොච්චරක් ඉතුරු වෙනවද. ඒ වගේ හැම දෙයක්ම අපි පිළිවෙලකට කරගත්තොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් වැටෙන්න තියෙන ඉඩ අඩුයි. මේ තියෙන්නේ මම කිකිලියන්ගේ බිත්තර එක්කව කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් එහෙම තියාගෙන යන ඩේටාබේස් එක. එතකොට මම දැනුවත් දවසකට යාලා කොච්චරක් බිත්තර දානවද, කොච්චරක් මගේ බිත්තර බිඳිලා තියනවද, කොච්චරක් මම විකුණලා තියනවද, ආපු ආදායම කොච්චරද කියලා මට එතකොට හොයාගන්න ලේසියි. ඔන්න මම සල්ලි ටික ගණන් කරලා ඉවරයි. මෙතන හරියටම තියෙනවා 14380ක්.
කුකුලන්ගේ කෑම වලටත් ගිහිල්ලා එයාලගේ විටමින් වලටත් ගිහිල්ලා ඊට පස්සේ මමත් තව 3000ක් විතර අරගෙන ඉතුරු වෙච්ච සල්ලි ටික තමයි මේ තියෙන්නේ. ඔයාලත් මගේ මේ වීඩියෝ බලන ගෙදර ඉන්න කාන්තාවක් නම් ගෙදර ඉඩ තියෙනවා නම් පුළුවන් තරම් තමන් වෙනුවෙන් ස්වයං ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකෙන් අපිට ලාභ ලබන්න පුළුවන්. ඒ වගේම ඒක ඉතුරු කරගෙන ඉස්සරහට හොඳ දේවල් වලට ආයෝජනය කරන්න පුරුදු වෙන්න. ඉතින් ඒ වගේම මගේ කටහඬ ගැන පොඩ්ඩක් අද සමාව වෙන්න. මම ඇත්තටම අසනීපෙන් ඉන්න නිසා කටහඬ නම් හොඳටම සවුත්තුයි. ඒ වගේම ඔයාලට කියන්න තියෙනවා මම දිගටම දැන් වීඩියෝස් ආයෙ දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලස්සන වීඩියෝ එකක් තව ඉස්සරහට එන්න තියෙනවා. ඉක්මනට මම මේ වීඩියෝස් දාන්නම්. වෙනදා හිටියා වගේම මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ආදරේ. ඉතින් අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.